ආයුබෝවන් කියලා පිළිගන්නවා ලොකු තාත්තා YouTube channel එකකින් ගෙන තවත් එක්තරා වීඩියෝ එකකට. අද මම කියා දෙන්න යන්නේ එක වසරේ සිට 5 වසර දක්වා පාසල් ළමුන් සඳහා ප්‍රායෝගික නිර්මාණයක් වන අනිලමානය කියන නිර්මාණය කොහොමද හදාගන්නේ කියලා. ඇත්තටම දුවේ පුතේ ඔයාලට මේක ගෙදරදිම හදන්න පුළුවන්. මේකට අවශ්‍ය වන්නේ ඔයාලා ඉවත දාන, ගෙදර ඉවත දාන කාඩ්බෝඩ්, ඒ වගේම ඔයාලා බොන බීමවල උඩ පියන, ඒ වගේ පොඩි දේවල් ටිකක් තමයි මේකට ඕන වෙන්නේ. ඉතින් මේක මම හදන්න බලාපොරොත්තු වෙනවා ගොඩක් සරල විදියට, ලේසි විදියට. ඉතින් ඔයාලටත් පුළුවන් මේ නිර්මාණය ගෙදරදී හදලා බලන්න. එහෙනම් අපි යමු අපේ අද වීඩියෝ එකට. අල්ලමානයක් හදන්න අපිට අවශ්‍ය කරන දේවල් මේ තියෙන කාඩ්බෝඩ් කෑලි විසි ගන්න ඕනේ අපේ ගෙවල් ඕන තරම් ඒ කාඩ්බෝඩ් කෑලි ටිකක්. ඊට පස්සේ ඒට අමතරව අපිට ඕමනා වෙනවා යෝගට් හැඳි. ගෙදරට ගෙනල්ලා කෑම කාලවලට කියන්නේ තියෙන යෝගට් හැඳි ටිකක් ඒ වගේ ටිකක්. ඒ වගේ මේ වගේ මූඩි 3ක් ඕන වෙනවා. අල්ලමානය හදන්න අපිට ඕන වෙනවා මේ වගේ ප්ලාස්ටික් බෝතල් මූඩි. ඒ වගේම මේ ඉවතලන යෝගට් හැඳි. මේ තියෙන්නේ කුඩා ළමයින්ට අවශ්‍ය වෙන හින්දා මේ තියෙන යෝගට් හැඳි, මේ බෝතල් මූඩි, මේ වගේ කිසිම දෙයක් ඉවත දාන්න එපා, විසි කරන්න එපා. ඔයාලගේ ළමයින්ට ඕන වෙනවා. දැන් අපි බලමු කොහොමද මේක අපි මේ නිර්මාණය කරන්නේ කියලා. අපිට අවශ්‍ය වෙන බෝතල් මූඩි 3යි. මෙන්න මම 3ක් අයින් කරගත්තා. ඊට පස්සේ යෝගට් හැඳිත් අපි ගන්න 3ක්. ඒ 3 තමයි මේ තියෙන්නේ. ඒ 3 මේව තියාගත්තා. අපිට ඕනම වෙළඳ පොලේ ඕනම කඩයකින් මේක ගන්න පුළුවන්. අනිත් එක තමයි කාඩ්බෝඩ්. දැන් අපි කාඩ්බෝඩ් ටික අරගෙන අපි මේ නිර්මාණය කරන්නේ කොහොමද කියලා බලමු. අපි පළමුවෙන්ම මේ කාඩ්බෝඩ් එකේ අපිට ඕන ත්‍රිකෝණයක හැඩයට අපි පළමුවෙන් බලමු. මෙන්න මේ විදිහේ හැඩේ කෑල්ල තමයි දැන් මම කපා ගන්න හදන්නේ. ඒක නින්දා මෙන්න මේ විදිහ තමයි මේ කාඩ්බෝඩ් එක ලකුණු කරගන්නේ. අඟල් 2.5ක තියෙන විදිහට මේ විදිහට පටියක් අපි ලකුණු කරගන්නවා. ඒ පටිය ලකුණු කරන්නේ මෙන්න මේ විදිහට. මේව ලකුණු කරගෙන මෙතනින් අපි දැන් හරහට ඉරක් අඳිනවා. ඉරක් ඇඳගෙන ඊළඟට අපි මෙතන අඟල් 3ක් වෙන විදිහට මෙන්න මේ විදිහට තමයි අපි ලකුණු කරන්නේ. මේ මුල්ලේ ඉඳලා මෙතන මුදුනේ ඉරට මේ විදිහට අරගෙන ඔහොම ලකුණු කරලා ඊට පස්සේ ආයෙ මෙතන මේ මුල්ලේ ඉඳලා මෙතනට අපි මෙහෙම ලකුණක් දාගෙන එතන ඉඳලා අපි ඊට පස්සේ මේ විදිහට අරගෙන ඔයාලට පේන විදිහටම අරගන්නවා. මෙතනදී අපි මෙතනට මෙහෙම ඉරක් ගහනවා. මේ විදිහට ඉරක් ගහගෙන ඒ විදිහට ඊට පස්සේ තමයි මෙතනින් අපි මේ විදිහට ලකුණු කරලා මේ ත්‍රිකෝණ විදිහට අපි මේ කපා ගන්නෙ. ඒ වගේ කෑලි අපිට ඕන වෙන 3ක්. මේ තියෙන්නේ මම කපාගත්ත කැබලි 3 තමයි. දැන් මේක එක මත කියලා තමයි දැන් මම මේ නිර්මාණය කරන්නේ. මේ විදිහට තමයි ඒ නිර්මාණය කරන්නේ. කෑලි 3 ගන්න අරගෙන මේක අපේ ගෙදරක ඉන්න පොඩි දරුවෙකුට, ඒ කියන්නේ 1 වසර 2 වසර, ඒ කියන්නේ 5 වසරෙන් පහළ ඉන්න ළමයෙකුට ඔයාලත් එක්ක එකතු වෙලා මේ නිර්මාණය කරන්න පුළුවන්. ඒ නිර්මාණය කරාට පස්සේ ළමයාට අනිවාර්යෙන් හැඟීමක් එනවා. එයාගේ ටික වැඩ ටික යාට කරගෙන එයාට ඉස්කෝලේට ගෙනියන්න ඕන වුණා කරන නිර්මාණයක් කරගන්න එයාලට පුළුවන් වෙනවා. අපි දැන් මේ ටික කොහොමද මේකෙන් එක අමුණ ගන්න කියලා බලමු. අපි මේ මැදට ගන්න පටි මේ මැදට කියලා ගන්න එකට අපි කරන්න ඕන මේ වගේ හරියට මැද කියන තැන අපි හොයා ගන්න ඕන. මැද කියන තැන අපි හොයා ගන්න නම් මෙතන ඉඳලා අපි මෙතනට අඟල් 3ක් තියෙනවා. අඟල් 3ක් තියෙනකොට අපි එතන හරියටම අඟල් 1.5කින් ලකුණු කර ගන්න ඕන.
මේ පැත්තත් එහෙමයි. මේ පැත්තත් අඟල් 1.5කින් මේක ලකුණු කරගෙන ඊට පස්සේ මෙතනත් ඒ විදිහටමයි අඟල් 3ෙන් ලකුණු කොල්ලා අඟල් 3ට තියෙන තැන අඟල් 1.5කට ලකුණු කොල්ලා අපි හරි මැද හොයාගන්න හදන්නේ දැන්. ඒ හරි මැදින් තමයි අපි මෙතෙන් විදින්න ඕනේ. මැද විදමනක් දාගන්න නම් ඊට පස්සේ මෙන්න මේ විදිහ තමයි මේක අපි ලකුණු කරන්න ඕන. ඉතින් තව දෙයක් තමයි මට ඉස්සෙල් වලට මේ සඳහන් කරන්න අමතක වුණා පොඩ්ඩක්. ගෙදර තියෙනවා අපේ ළමයින්ට ගන්න තියෙන මේ ජෙල් පෑන් තියෙන ඉවතලන ජෙල් පෑන. ඒ ජෙල් පෑනක් තමයි අපිට අවශ්‍ය වෙන්නේ. ඊට පස්සේ මම කියලා දෙනවා මේ ජෙල් පෑන මේ බටේ දාන කතාව. මේ බටේ දාන්නේ කොහොමද? මේ බටේ දැම්මට පස්සේ මේ කොලේ කොහොමද රඳවගන්නේ කියලා. ඒ රඳව ගැනීමට තමයි මම ගන්න මේ ජෙල් පෑනක කූරා. ඊට පස්සේ මේ කඳ අරගන්නවා. මේ විදිහට දාලා මේක දාලා අපි රඳවලා ඊට පස්සේ මේක රඳවුණාට පස්සේ මේ කරකවන්නේ කරකෙන්නේ කොහොමද කියලා මම ඔයාලට කියලා දෙනවා. ඒකයි ඒ විදිහ තමයි අපි කරන්න හදන්නේ දැන්. අපි පළමුවෙන් මෙන්න මේ විදිහට මෙන්න මේ පෑනේ මේ තුඩ ළඟ තියෙන මේ ගැට්ටක් වගේ කට්ටයක් වගේ. ඊට ඉස්සරහින් පිහිතලයක් හෝ මොකක් හෝ කැපෙන ආයුධයක් අරගෙන මේ කොටස අපි කපලා ඉවත් කරනවා. ඊට පස්සේ මෙතන ගැට්ටක් වගේ එක තියලා තියෙන්නේ. මේ තියෙන්නේ කපලා ඉවත් කරගත්ත තුඩ. මේක තමයි කපලා ඉවත් කරගත්ත තුඩ. අපි මේක අයින් කරලා මේක ළමයෙකුට අතට අරගන්න දෙන්න එපා මේ කොටස. ළමයෙක් අරන් කටේ දැම්මොත් ඒ ළමයට හිර වෙන්න බලයි. වැඩිහිටියෙක් මේ දේ කරනවා නම් මේක සුරක්ෂිතව ළමයෙකුට අතර අහු වෙන්නේ නැති වෙන තැනකින් අරන් පැත්තකින් විසි කරන්න. ඒ කියන්නේ ළමයින් අතගාලා මේක අරගෙන යම් කිසි හේතුවකින් ඒ ළමයා කටේ දැම්මොත් ඒ ළමයට ගිලෙන්න බලනවා. ඒකින්ද මේක අනිවාර්යෙන්ම අහක දාන්න ඕන. දැන් අපි මේ මෙතන ඉඳලා මේ තුඩ මේ මුදුනේ තුඩේ ඉඳලා අඟල් 1ක් ප්‍රමාණයක් අපි මේ වගේ ලකුණු කරනවා. මේ පැත්තටත් ඒ විදිහටමයි අඟල් 1ක ප්‍රමාණයක් අපි මේ විදිහට ලකුණු කරගන්නවා. මේ පැත්තටත් අනිත් පැත්තට ඒ විදිහටමයි මේ විදිහට ලකුණු කළා මේ තියෙන දුර ප්‍රමාණයෙන් අපි මේ විදිහට මෙතනින් දෙකට පැල්මක් දා ගන්නවා. මේ විදිහට දෙකට පළලා මේ සීමාව මේ විදිහට පැල්මක් දා ගන්නවා. ඊට පස්සේ මේ පැත්තත් ඒ විදියයි. තුන් පැත්තම මේ විදිහට පලන්න ඕන ඇතුළට. මේ විදිහට පලා ගන්න ඕන. මේ පළලද මේක තමයි අපි මෙන්න මේ පතුරු මේ කියන්නේ අපි අර යෝගට් හැන්ද. ඒ යෝගට් හැන්ද මෙන්න මේ විදිහට තමයි අපි රඳවන්න යන්නේ. ඒ විදිහට තමයි රඳවන්නේ. ඊට පස්සේ අපි ඒ විදිහට රඳවනකොට මේක තමයි මේකට උඩින් තියන්නේ මෙහෙම. එතකොට මේකේ මෙහෙම තියුවම මේ තමයි තියන්නේ. එතකොට මේකට මේ ප්‍රමාණයට වැඩි උස හිටින හින්දා ඒ කියන්නේ මේක මෙන්න මේ විදිහට තියුවම මේකට මෙතනින් උසයි. ඊළඟට අපි අනිත් කොටසත් අරගෙන මේකට උඩින් තියුවම මේක තෙල්ලෙන්න බලනවා. මේක උස ප්‍රමාණයක් වැඩි වෙන හින්දා අපි මේ සීමාව අරගෙන මේ දෙපැත්තෙන් පැන්සලෙන් මේ විදිහට ඇඳලා දෙපැත්තෙන් අපි කට්ටයක් කපා ගන්නවා. ඒ අපි කට්ටයක් කපා ගන්න විදිය වෙලා ක්‍රමේ තමයි මෙන්න මේ කපලා තියලා තියෙන කෑල්ලක් මේ ක්‍රමයට අපිට මේ කට්ටයක් කපා ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට මම මේ එක කට්ටයක් කපලා මම මේ තියලා තියෙන්නේ. මේ විදිහට කපා ගත්ත එක අපිට ඊට පස්සේ සිලිකන් ගම් එහෙම නැත්නම් බයින්ඩර් ගම් වලින් පුළුවන් අපිට මේක මේ විදිහට අලව ගන්න මේක ඇතුලෙන්. මෙහෙම අලවලා ඊට පස්සේ තමයි අපි මේක මෙන්න මේ විදිහට මේක තියන්න ඕනේ මේකට උඩින්. ඊට පස්සේ මේක මෙතනින් මෙහෙම ගැලවිලා යන්නේ නැහැ. මම ඔයාලට කල්ලා පෙන්නනවා මේක කොහොමද රඳවා ගන්න කියලා. අපි පළමුවෙන්ම මෙන්න මේ විදිහට තමයි අපි මේ ටික සිදුරු කරපු ටික
අමුණ ගන්නේ. මෙන්න මේ විදිහට මේක දැන් සිදුර කරපු ටික දැන් අපි අමුණ ගත්තා. අමුණ ගත්තට පස්සේ අපි මේක මේ විදිහට තල්ලු කළාට පස්සේ මේ මෙතන මේ කට්ටේ වගේ එකේ නැවතුනාට පස්සේ එතනින් එහෙට මෙහෙට යන්නේ නැහැ මේක. අපි මේක කරකවන්න තමයි මේක දැන් කරකැවීමට අපි මේ කාඩ්බෝඩ් වලින් හදන මිටක් ඒ මිට ඇතුළට දාන්නේ මේ කාබන් පෑන. මේ කාබන් පෑනේ පිට කොටස. මේ ඇතුළු කොටස මේ පිට කොටස. මේ පිට කොටස මේක ඇතුළට ගවලා අපි අර කියපු මුඩි ටිකයි මේ හැඳි ටිකයි මේ අවශ්‍ය වෙන මේ කොටස් ටික අමුණලා ඊට පස්සේ තමයි මේක මෙහෙම කරකැවුවට පස්සේ මේක ඒ විදිහට කරකැවෙන්නේ. මගේ කරකවන ක්‍රමේ කැරකෙන ක්‍රමේ ඒක වෙන්න ඕන ක්‍රම ටික මම ඔයාලට කරලා පෙන්නන්නම්. මේ කපාගත්ත එක පටි කෑල්ලක ඒ කියන්නේ එක හැන්දක මෙන්න මේ විදිහට මම අරගත්තා. අරගෙන ඉවරලා මේ තියෙන්නේ ඒක. අරගෙන ඉවරලා අපි මේක මේ විදිහට මේකට තියලා මෙන්න මේ විදිහට තියලා අපි මම මේ හැන්ද කපන හැටි මම මේ කියලා දෙන්න හදන්නේ. අපි මේ විදිහට අරගෙන මේකට මෙහෙම මෙතනින් තියාගන්නෝ අඩිපටිය තියලා අපි මෙතන ඉඳලා මෙහෙම ඉරක් ගහනවා මෙතනට. ඊට පස්සේ මේ පැත්තට ඒ විදිහටමයි මෙතනින් තියලා අපි සාමාන්‍ය විදිහට මේ විදිහට මෙතන ඉරක් ගහලා අපි මෙතන මේ ඉරි දෙක හැඩයට අපි ෂෝටි පිහියක් අරන් මොනවා හෝ පිහියක් ගෙදර තියෙන ඕනම පිහියකින් පුළුවන් මම නම් මේ කරන්නේ මෙන්න මේ වගේ පිහිය වලින් මේ හැඩයට අත කපා ගන්න නැතුව මෙන්න මේ හැඩයට මාර ඉර දිගට මම මේ විදිහට මම මෙහෙම කපන මේක මේ වගේ පිහියකින් කපනවා නම් කුඩා ළමයින්ට පාසල් යන දූ පුතුන්ට අල්ලන්න දෙන්නේ නැතුව දෙමව්පියෝ ඔබට තමයි මේක විශේෂයෙන්ම මේ වගේ පිහිය වලින් කරන දේවල් කරන්න මෙන්නේ දෙමව්පියෝ තමයි විශේෂයෙන්ම පිහිය ආభాෂයෙන් කරන සියලුම දේවල් කරන්න ඕන මේ විදිහට මම කපා ගන්න මේක කපලා ගන්නේ අර කාඩ්බෝඩ් එකට දාන්න පුළුවන් වෙන විදිහට තමයි මේක අපි දැන් රඳව ගන්න ඕන මෙන්න මේ විදිහට තමයි ඒ කැපෙන විදිහට කපලා ගන්න ඕන වෙන්නේ කැපුවට පස්සේ මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ මේ විදිහට තමයි කැපුවට පස්සේ තියෙන්නේ ඒක තමයි මේ තියෙන්නේ ඒ විදිහම පටියක් මේ වගේ කෑලි අපිට ඕන වෙනවා 3ක් ඒ 3 තමයි දැන් අපි අර මුළු 3ට මේක තියෙන එකද මුළු 3ට මෙන්න මේ විදිහට රඳවන්න යන්නේ මේ විදිහට ඇතුළට මේ විදිහට රඳවන්නේ මේ කෑලි 3 තමයි ඊට පස්සේ මම මේ කපාගත්ත මෙන්න මේ මෙතන මේ කියන්නේ මේ සීමාවක් දාලා මේ අඟලක සීමාවක් දාලා මෙන්න මේක අතරට තමයි මම මේක දාලා මෙහෙම මේක රඳවන්නේ ඒකයි ඕනම ගම් වර්ගයකින් මේක දාලා රඳව ගන්න පුළුවන් ඊළඟට අපි බලන්න ඕන මෙන්න මේ විදිහට දැම්මම මේ විදිහට මේක සවි වෙනවද කියලා මෙන්න මේ විදිහට තියලා මේක මෙතනින් ඇතුළට තව යන්නේ නැත්නම් අර අග කොනෙන් පොඩි කොටසක් කපලා අයින් කරගන්න ඕන. ඊට පස්සේ මේක සම්පූර්ණයෙන්ම මේක ඇතුළට යනවා. මේ මෙතන මේ විදිහටම සම්පූර්ණයෙන්ම ඇතුළට ගියාට පස්සේ තමයි මේක හයි කරගන්න ඕන. අපි දැන් එක කොටසක් මෙන්න මේ විදිහටම කපලා ඉවත් කරලා තියෙන්නේ. ඊට පස්සේ අපි දැන් අනිත් කොටස් ටික මෙන්න මේ විදිහට මේව තිබ්බ ලකුණු කරගත්තා. මේ විදිහට අරගෙන කතුරකින් උනම් මේක කපලා අයින් කරන්න පුළුවන්. මේ විදිහට කපලා ඉවත් කරගන්න ඕන. දෙකයි මෙන්න ඊළඟ එකෙත් මේ විදිහට තමයි අපි කපලා ඉවත් කරගන්න ඕන. මෙන්න මේ විදිහට ලකුණු කරගත්ත විදිහට මේ විදිහට කපාගත්ත ටික මේ විදිහට කපලා මෙන්න ඔයක තමයි කොටස් තුන. ඒ කොටස් තුන තමයි මේ කොටස් තුනට ඇතුල් කරන්නේ අපි. මේ විදිහට ඇතුල් කරලා ගම් දාලා ඇතුල් කරලා ඒ ටික මම කරන්න ක්‍රමය කියලා දෙන්නම්. දැන් මම කරන්න හදන්නේ ග්ලූ ගන් එකක් ආධාරයෙන් මේක මෙතන අලවන්න හදන්නේ. පාසල් යන ළමයෙකුට නම් ඕනම දුවෙකුට පුතෙකුට
මේක පුළුවන් බයින්ඩර් ගම් එකක් අරගත්තම ඒ බයින්ඩර් ගම් වලින් අලවන්න පුළුවන්. මේ විදිහට අලවලා මේ විදිහට ගම් දාලි වෙලා අපිට පුළුවන් මේක හඳව ගන්න. මෙන්න මේ විදිහට තමයි අපි මේක මේ අලවා ගන්නෙ. මේ වගේ මම දැන් කෑලි දෙකක් අලවලා තියෙන්නේ. දැන් මෙන්න මෙහෙම තමයි මේ ටික අපි අලවා ගත්තේ. මේ අලවා ගත්ත ටික තමයි මේ තියෙන්නේ. මෙන්න මේ විදිහට තමයි මේ ටික මේ තියෙන අලෙවුවට පස්සේ මෙන්න මේ විදිහට තමයි එන්නේ. මේ විදිහට තමයි ඒ ටික එන්නේ. මේවට තමයි අපි දැන් මේ බෝතල් මූඩි මෙන්න මේ විදිහට තමයි මේ ටික අලවන්න ඕන. ඒ ටිකත් මම අලවලා පෙන්නන්නම්. දැන් මම දැන් මේ කරන්න හදන්නේ මේ කෑල්ල උඩ මේ ටික දැන් මේ විදිහට එක පිළිවෙලකට මේ විදිහට අලවන්න හදන ගම් දාලා මෙන්න මේ විදිහට තමයි ඊට පස්සේ එන්නේ. මේ විදිහට තමයි එන්නේ. දැන් මෙන්න මේ විදිහට තමයි දැන් මේක මේ ඇලෙව්වට පස්සේ මේ නිර්මාණය මෙන්න මේ විදිහට තමයි දැන් මේක ඇවිල්ලා තියෙන්නේ. මේ විදිහට තමයි අපිට දැන් කරකවන්න වෙන්නේ. ඊට පස්සේ අපි මේකේ එක අතකට ඒ කියන්නේ එක පැත්තකට මේ විදිහට හිටින විදිහට මෙන්න මේ විදිහට හිටින විදිහට මේක මෙහෙම තිබ්බා. මේකයි මේ පැත්තට තිබ්බා. මේ විදිහට තමයි අනිත් එකෙත් ඒ විදිහටමයි හිටින්නේ. ඒ විදිහට තියෙන විදිහට තමයි අනිල මානයක් අපි නිර්මාණය කරන්නේ. ඊට පස්සේ මෙන්න මේ විදිහට තමයි මේ ටික අලවන්නේ හදන්නේ. මේ විදිහට බයින්ඩර් ගම් ටිකක් අරගෙන මෙන්න මේ විදිහට අලවනවා. මෙන්න මේ විදිහට මෙන්න මේ ආකාරයට තමයි අපි දැන් මේ දෙක මේ විදිහට අලවගෙන යනවා. අපි දැන් මෙන්න මේ විදිහට තමයි මේක නිමා කරලා තියෙන්නේ. ටිකක් කොටසක්. ඒ කියන්නේ 75ක් විතර දැන් ඉවරයි. ඊට පස්සේ දැන් අපි මේ කැරගෙන්නේ කොහොමද කියන එක මෙන්න මේ වගේ මේ පෑන් කෝරි තුරු දාලා වාගේ හුලඟක් ආකාරයෙන් තමයි මේ කරකවන්නේ. ඒ කැරකෙලා මේක දැන් මම සවි වෙන විදිය හරි ගස්සන්න ඕන. දැන් ඊට පස්සේ හදලා පෙන්නන්නම්. මේක දැන් මම සවි වෙන විදිය හරි ගස්සන්න ඕන. දැන් ඊට පස්සේ හදලා පෙන්නන්නම්. අපි මේක මේ කඳ නවත්තන්න දැන් මේ කොටස නවත්තන්න රඳව ගන්න ඕන. මේ ටික රඳවන්න නම් අපි ඒකත් කාඩ්බෝඩ් වලින්මයි තමයි නිර්මාණය කරන්නේ. ඒක නිර්මාණය කරන කොටස් ටික දැන් අපි මේ කොටස පැත්තකින් තියලා ඒ කොටස හදන්නේ කොහොමද කියලා බලමු. අපි දැන් හදන්නේ මේකට වමනා කරන මේ ඉන්දන්න අට්ටාලයක් හදාගන්න එක දැන්. මේ අට්ටාලයක් හදාගන්නකොට අපි ඒ කියන්නේ මේකට අපි කියන්නේ ආධාරකයක් කියන්නේ මේක රඳවන්න මේක මෙහෙම දාලා රඳවා ගන්න මේව ආධාරකයක්. ඒ ආධාරකය තමයි අපි දැන් මේක රඳවා ගන්න කොහොමද කියන එක තමයි දැන් අපි කියන්නේ. දැන් මම මේක මේ විදිහට කපලා පෙන්නන්නම්. කාඩ්බෝඩ්
කෑල්ල ගන්නකොට මෙන්න මේ ඉර මේ විදිහට දිග අතර තියෙන උස පැත්ත අපිට මේ පැත්තට මෙහෙම එකෙන් එකට මෙන්න මේ විදිහට මෙන්න මේ අරගෙන කපලා මේ තියලා තියෙන මේ විදිහට නමන්න නැක් වෙන විදිහට තමයි අපි ගන්න ඕන. මේ විදිහට මේක අරගෙන මේ විදිහට මෙහෙම නමන්න නැකි මේ උසට ගත්තොත් මේ පැත්තට ගත්තොත් ඉතින් අපිට මේක නමන්න ගියාම මේ වගේ බිඳෙනවා. ඒ බිඳෙන්නේ නැති වෙන්න අපි නවා ගන්න මේක අපි මෙන්න මේ විදිහට තමයි ගන්නෙ. අඟල් 6ක්. උස අඟල් 6ක් අරගෙන ඒ 6 අපි මේ විදිහට ලකුණු කර ගන්නවා. මෙතනත් අඟල් 6ක් අරගෙන මෙතනත් අපි අඟල් 6ක් අරගෙන අපි අඟල් 6 ලකුණු කරනවා. ලකුණු කරලා මේ විදිහට ඉරක් ඇඳගෙන මේ විදිහට ඉරක් ඇඳගෙන අපි ඒක මෙතනින් අපි වෙන් කරනවා. මෙතනින් වෙන් කරලා මෙතනින් වෙන් කරලා මේ කොටසේ මේ පැත්තේ කොටස තමයි අපි අපේ නිර්මාණයට උවමනා ගන්න ඒ කොටස හඳව ගන්න කොටසට අපි අරගන්නේ දැන් අපි මෙහෙමයි කරන්නේ මේක අඟල් 4ක කොටසක් තමයි අපිට ඕන වෙන්නේ. අඟල් 4 කොටසක් කියන්නේ අපිට මේක බම්බුවක් එහෙම නැත්නම් පෙට්ටියක් මේ වගේ මේ විදිය කොටසක් තමයි අපි මේකෙන් හරි ගස්ස ගන්න. ඒ කියන්නේ මේ විදියට පෙට්ටියක් දිග තියෙන පෙට්ටියක් කපන හැටි අඳින හැටි මෙන්න මේ වගේ හතරස් පෙට්ටියක් උස දිගටි පෙට්ටියක් නිර්මාණය කරගන්නේ කොහොමද කියලා තමයි දැන් මම ඔයාලට පෙන්නන්නේ. මේ විදිහට අපි අඟල් 4ක් මේ විදිහට තියලා අපි මේක මේ විදිහට ලකුණු කරගන්නවා. තුනයි 4යි. අනිත් පැත්තටත් ඒ විදිහමයි. දෙකයි 3යි 4යි. අපි දැන් මේක මේ විදිහට තමයි අපි ලකුණු කරගන්නේ. මේ විදිහට අපි ඉර ටිකක් ගහලා මේ විදිහට අපි ලකුණු කරගන්නවා. ඒ ලකුණු කරගෙන ඊට පස්සේ මේක අපි මේ විදිහට ප්‍රධාන මේ තියෙන ලොකු බෝඩ් එකෙන් මේ බෝඩ් එක අපි වෙන් කරගන්න ඕන. මේ අඟල් 6 කොටසක් මම ගත්තේ මෙතනින් අපි අඟල 7ක් අපි ගමු. උස අඟල් 7යි. මේ විදිහට මම උස අඟල් 7ක් ලකුණු කරගත්තා. මේ විදිහට අපි ලකුණු කරමු අඟල් 7ක්. අඟල් 7ක් ලකුණු කරලා මේ විදිහට ලකුණු කරලා අපි මේ විදිහට ලකුණු කරලා මෙතනින් මේ කොටස අපි වෙන් කරගමු. අපි මේ විදිහට මේ කොටස වෙන් කරගමු. දැන් අපි මේක අඟල් 4කට ලකුණු කරලා කොටස් 4කට බෙදාගමු. මේ අඟල් 4යි ඒක අපි කොටස් 4කට බෙදයි 3යි 4යි. අපි මේ විදිහට තමයි මේක ලකුණු කරගන්නේ. මේ විදිහට ලකුණු කරගෙන මේ විදිහට තමයි ලකුණු කරගන්නේ. ඕනම දරුවෙකුට උනත් පොඩි ළමයෙකුට උනත් මේ දේ කරගන්න පුළුවන්. ඊට පස්සේ කොටස් මේ 4 වෙනි කොටස මේ විදිහට මම ඉරි ගහලා ගන්න මේ කොටස් වලින් තමයි අපි මේ පැත්තට මෙහෙම 4 වෙනි විදිහට නමන්නේ. දැන් අපි මේ කොටස් ටික මෙතනින් වෙන් කර ගන්නවා.
මෙන් එක කොටසක් අරගෙන අපි අඟලක් කොට කරගන්නවා. මෙන්න මේ විදිහට මෙතනින් එක අඟලයි අපි මෙතනින් අඟලයි මේ විදිහට ලකුණු කරගත්තා. මේ පැත්තටත් අපි මේ විදිහටම හරි ගස්ස ගන්නවා. අපි මෙතන මේ විදිහට එකක් ගහගෙන මේ පැත්තට මේ විදිහට එකක් ගහගෙන මෙන්න මේ විදිහට අපි මේ විදිහට එක කොටසයි ඉතුරු කරගන්නේ. මේ පැත්තත් ඒ විදිහටම මේ විදිහට කපලා කොට ඉවත් කරගත්තට පස්සේ අපිට ලේසියෙන් නවා ගන්න. දැන් අපි මෙන්න මේ විදිහට කපලා ඉවත් කරගත්ත කොටස් ටික දැන් මෙන්න මේ විදිහට අපි මේ විදිහට නමා ගන්නවා. මේ විදිහට අපි නමා ගත්තා. මේ කොටස අපි ඒක මේක උඩට මේක උඩට නමන්න තමයි මේ ටික මේ විදිහට හදාගත්තේ අපි. මෙන්න දැන් මෙන්න මේ විදිහට තමයි මේ ටික එන්නේ. මේක මෙහිම මේක මෙහිම. ওই විදිහට තමයි එන්නේ. ඊට පස්සේ මේකට ටිකක් හය ප්‍රමාණය හය මදි නිසා මේකට අපි මේක ඇතුළට තව අඟල් 5 පටි මේ වගේ ඇතුළට අඟල් 5 පටි කෑලි 4ක් හෝ 5ක් මේක අපි ඇතුළට අලව ගන්නවා. අපි දැන් මේ අනිලමානේ දැන් මේ කොටස මේක ඇතුළට දාලා අපිට මේකට දැන් අපි හයි කරගන්න තමයි මේ හදන්නේ. මේ වගේ පෙට්ටියක් හදලා අපි මේක ඇතුළට මේක දැන් මේව බස්සනවා. බස්සන්නේ කොහොමද කියලා බලන්න නම් මේ කොටසේ හරි මැද අරගෙන මෙතන මේ තියෙන මේ කොටසේ හරි මැද අරගන්නවා. හරි මැද අරගෙන අපි මේක මෙතනින් මේ කට දාන්නයක් විදියට මෙතන සිදුරු කරගන්නවා. සිදුරු කරලා අපි මේක ඒ විදිහට හදවනවා. හදවලා ඊට පස්සේ තමයි අපි මේක මේ විදිහට අලවන්නේ. අලවලා පිටිපස්සේ කොටස මේ වගේ අලවලා ඊට පස්සේ මේකත් මෙතනට අපි ඊළඟට අලව ගන්නවා. අලවලා ඊළඟට මේක තව මේ වගේ කාඩ්බෝඩ් කෑල්ලක් අරගෙන අපි ඒක උඩ තමයි අපි මේක මේ විදිහට හදවන්නේ. අපි ඒකේ කරන්නේ කොහොමද කියලා බලමු. අපි මෙන්න මේ විදිහට සිදුරක් හදාගත්තා. ඒ සිදුරට තමයි අපි මේ කන්දේ මේ කන්ද මේ විදිහට ඇතුල් කරන්නේ. මේක මෙහෙම අතුල් කරලා ඊට පස්සේ තමයි අපි මේ ටික මේ විදිහට අලව ගන්න. අපි දැන් අලවන්නේ කොහොමද බලමු. මේකට අලවන්න හදන්නේ
මේ පතුලේ අපි මේ කොටස හරිය මැද කියන කොටසින් මෙහෙම අලව ගන්නවා. අපි දැන් මේ විදිහට අලව ගමු මේක. මේ ටික මේ කෑල්ලට මෙහෙම අලවන්න ඕන. අන්න ඔය විදිහට ඊට පස්සේ අපි මේ පැත්තත් ඒ විදිහටම අපි අලවමු. මෙන්න දැන් අපි මේකේ ඒ කොටසත් අපි දැන් හදලා ඉවරයි. ඊට පස්සේ තමයි මේකට මෙහෙම අපි ඇතුල් කරනවා. මේ තියෙන්නේ ඒක තමයි මේ. අපි ඊට පස්සේ ඊළඟට අපි මේක රඳවන්න ඕන. ඒකටත් අපි ගමු කාඩ්බෝඩ් කෑල්ල. අපි දැන් මේ නිර්මාණය කරන ගමන් බලමු මේක මේ ටික දැන් අපි මේක එක කොටසක් දැන් කරලා ඉවරයි. අපි පොඩි දරුවන්ට පොඩි ළමයින්ට පාසල් යන ළමයින්ට ගෙදර ඉඳගෙන ඒ ළමයින්ටම පුළුවන් මේ නිර්මාණය කරගන්න. ඒ නිර්මාණය කරගත්තම එයාලට ඉස්කෝලේට ගෙනියනකොට පාසලට ගෙනියනකොට Tamanට ඒ වගේමයි Tamanට ඕන වෙලාවක මේ විදිහට දෙයක් කරගත්තා Tamanට ඒ විදිහට නිර්මාණය අවසන් කරගන්න පුළුවන්. දැන් මම මේක හයි කරන්න කියලා දෙන්න. මේක මේ විදිහට කරගන්නකොට මම මේක හරි ගස්සලා පෙන්නන්නම්. මේක පළල අඟල් 5මාරක් 5.3 කාලක් වගේනේ. අපි ඒ විදිහටම මේ අතරත් අපි ඒ ප්‍රමාණයම ගමු අපි ඒකේ. 5.3 කාලක වගේ වාසියක් හිටින්න. ඒ කියන්නේ හරි හතරක් කොටක් හදා ගන්න හදන්නේ මම. මේ වගේ 5.3 කාලක වගේ මේ විදිහට අරගත්තා. මේ නිකක් ගහගත්තා. ඒක අපි ඊට පස්සේ වෙන් කරගන්න ඕන. මේක මත තමයි අපි දැන් හදලා තියෙන අනිලමානේ සවි කරන්නේ මේක උඩ තමයි. ඊට පස්සේ මේක මේ එහෙට මෙහෙට පෙල්ලෙන්නේ මොකොත් නැහැ. මේක මැද තමයි අපි මෙහෙම හයි කරන්නේ. ඊට පස්සේ ඊළඟට තමයි අපි මේක ඇතුළට දමලා කරකවන්නේ. මම ඔයාලට ඒක කරන්න හැටි පෙන්නන්න. අපි දැන් ඔන්න මේක මේ විදිහට දැන් මම අලව ගත්තා. ඊට පස්සේ තමයි අපි මේක මේ විදිහට දාලා මේ විදිහට තමයි මේ නිර්මාණය කරගන්නේ. නමුත් දැන් මේකේ තව දෙයක් අපිට කරන්න ඕන. අනිලමානයක් කියන්නේ එක අතකට කරකැවෙන එක අතකට තමයි මේක කරකැවෙන්නේ. දැන් අනිලමානේ මෙන්න මේ විදිහට හිසක් ගත්තා අපි. හිසක් මේ හිස මේ අතර තමයි දැන් අපි මේක මේ අලවන්නේ. මෙන්න මේ අතර තමයි හිස අලවන්නේ. ඒ කියන්නේ මේක ඔයාලගේ ළමයින්ගේ පන්ති වල ඉන්න ගුරුවරු අනිවාර්යයෙන්ම යාලා දන්නවා මේ අනිලමානයක් හදාගෙන ගියාම අනිලමානේ මේ හිස මේ අතර අලවලා තියෙනක හේතුව. ඒ කියන්නේ අනිලමානේ කැරකෙන්නේ මේ අතට. ඒ අතර කැරකෙනවා කියලා කියන්න තමයි අපි මේ හිස මේ විදිහට හයි කරලා පෙන්නන්නේ.